Hello guys, අද අපි යනවා මඩල් සිම අපි ඊයේ හිටියේ නාරංගල කැම්ප් කරා. අපිට මෙහි ඉඳලා නාරංගල ඉඳලා අපිට යන්න තියෙනවා කිලෝමීටර්ස් 72ක් වගේ. අපි යන්නේ ලුණුගල හරහා. මොකද අපි බේස් මටත් යන්න ඕන නිසා අපි ලුණුගල හරහා යන්න තමයි යන්නේ. සෙට්ලා ඉන්න මඩල් සිම වීඩියෝ එකත් එක්ක බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ලස්සන වැඩක් කරන්න බලාපොරොත්තු වෙන සෙට්ලා ඉන්න වීඩියෝ එකත් එක්ක. Mana? Coba tuh dari lini kan. Gimana dari lini guys? Amin ke kamu gitu ya? Ini motor. Mana gitu? Dah ini sini. Lagi di situ nih. Ini dah ada. Ada kan ini. Ini di situ. Ya. Krishna ini hello kuat. Saya masih hebat. Ini sih betul. Hah? Kau kata? Pasti betul. Oh dia kau kata? Hello guys, අපි දැන් බදුල්ලේ බදුල්ලේ තෝනේ බදුල්ලේ ගත්තා. කරලා ප්‍රයිස් එක ගන්නවා බලාපොරොත්තු වෙන්නේ. ප්‍රයිස් එක ඒ බදුල්ලේ ගත්තා. ඉතින් මේ පස්සර රෝඩ් එකේ පස්සරට යනවා ඉන්නේ බලමු. බොයිස් අපි බඩේරුම් කරන්න නැතුව. ආ මේවා කීයද? කරලා ගත්තා. Kilometer ayah ini semua lewat sini. Velau, sungai, atas. Sungai ni velau. Sungai, atas. Ayah atas. Malu api ada semua lagi nak camp itu ada. Jadi kita pergi jalan. Mengkaji kan tu apa dah. Velau semua dia kan hari itu sama. Ini ni kami sedang agak terang haji. Itu waktu kita makan keluar. Hai baru beginilah. Hello. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බේස් එකට නාගෙන යන්න ඕනේ යනකොට මඩල් සීම දැන් අපි අතර කැම්පින් මෙතනවත් මම හිතන කිලෝමීටර් 20කට වැඩි ප්‍රමාණයක් තියෙනවා 20ක් හරි 20කට වැඩි ප්‍රමාණයක් හරි මම දන්නේ විදිහට අපි මෙතන බේස් මෙතන ඉඳලා තියෙන බේස් වල අපි අපේ වාහන මෙතන දාලා යන කවුරුත් නැහැ වාහන තියෙන මෙතනින් අපි තීරණය කරා මේ හරියෙන් හරි මේ හරියෙන් හරි අපිට පොඩ්ඩක් නාගන්න තමයි ඕනේ. මේ හරියෙන් හරි අපිට නාගන්න ප්ලේස් එකක් අවශ්‍ය වෙන නිසා මේ අපිට ආයෙන්නේ මෙතනින් හරි නැත්තම් එතන පල්ලෙහෙන් හරි නාගන්න ටක් ගාලා යන්න ඕනේ. මොකද ඊයේ අපිට කැම්පින් එක හරියට කරගන්න බැරුණා ගිනිමෙලේ ගහගන්න බැරුණා. මොකද මේ ටයිම් එක තිබ්බේ නැහැ ඊයේ 4:00 කන්දර යනකොට උයාගෙන හද්දි තවත් රැ වුණා. ඒතකොට වීඩියෝ එක කරගන්නත් බෑ. ඒ හින්දා අපි දැන් යනවා නාගන්න තැනික ටක් ගාලා නාගන්න අපි යන් මඩල් සිමට ගිහිල්ලා view point එකට ගිහිල්ලා හරි අපි view point එකේ නම් බොහෝ දුරට අපිට නැති වෙයි මොකද අද cloud එක වැඩි ඇති මොකද අද නිවාඩු දවසක් හින්දා අද සැටර්ඩේ මට මතක ඉතින් සැටර්ඩේ තමයි අපි යන් දැන් ගිහිල්ලා නාගෙන කරගෙන යන් අපි ටක් ගාලා ලොකු වෙලා වීඩියෝ කරන්න වෙන්නේ නැහැ මොකද ටයිම් එක අපිට සෑහෙනවා මේ වෙලාවේ ඇති අපි එහෙනම් ටක් නාගෙන කරගෙන යන්න. hello guys ටක් නාගත්තා. මම ටක් උඩට ගිහින් එන්නම් මොකද එන කට්ටියට කවුද මොකද්ද වේසම කියන්නේ මොන වගේද කියලා බලන්න බලෙන් ටක් ඔයාලට සාමාන්‍යයෙන් එනවනම් මෙතන නාගන්න පුළුවන්. මෙතන රාමංශන් වේසමකේ හරියටම ගන්නේ නැහැ. ඇවිල්ලා නැහැ මීට කලින්. ඔයාලට මෙතන නාන්න පුළුවන්. ලෝගැට්ලුවක් නැහැ. ගැඹුර නැහැ. අතරම ගැඹුර නැහැ සාමාන්‍යයෙන් අඩි 3ක් වගේ දාන 3ක් 4ක් මේ හරිය ඉන්නේ. ඔව් මේ හරිය ඉන්න අඩි 3ක් 4ක් වගේ.
අපි දැන් බලමු උඩට ගිහිල්ලා මම හිතන්නේ ලොකු ප්ලේස් එකක් ඇති. අපිට නම් ඕන අර අග්ගාලා නාගම් විතරයි ඕන අවස්ථාව වෙලා තිබුණේ. විතර ගාවන් කියන්නේ නාන්නේ ඒ තමයි අපිට වාහන පේන්න නැති නිසා මෙතන යන්නේ නැහැ. තව උඩින් ප්ලේසස් එකක් තියෙනවා මම හිතන්නේ. ප්ලේසස් එකක් විතර තියෙනවා අතන අඩිපාරක් තියෙනවා යන්න. මෙතනින් නාගන්න පුළුවන් වලට එනවනම් ගත්තම ගොඩක් දුර නෑ මෙතනින් පාර තියෙන්නේ. පාරෙම නතර වෙන්න පුළුවන්. හැබැයි පරිස්සම් කරන්න දේවල් තියෙනවා නම් මම හිතන්නේ මේ හැරි පාකින් කිසි දෙයක් නෑ. පරිස්සම් කරන්න කවුරුත් නෑ මේ හැරි මේ එහෙනම් පාකින් එකක්වත් නෑ දාලා ඉන්නේ. පුළුවන් නම් ඒ වගේ දේවල් තියෙනවා නම් ඔය හැරි ආරක්ෂිත ඇති තැනක තියලා දෙන්න. විලව් වගේකුත් ඉන්න උන් ගන්නත් පුළුවන්. සාමාන්‍ය විලව් සමුන හොන දෙ ගන්න. කතාවකුත් තියෙනවා. ඒ අතන දෙබරවාදයක් හරි මොකක් හරි එකක් තියෙනවා ගහේ. මම මේක zoom කරලා ගන්න බලන්න. ලොකුවට පෙන්නේ එකක් නෑ. පොඩ්ඩක් ගන්න පුළුවන් තරම අරන් බලමු. සාමාන්‍යයෙන් මේ හරිය තමයි තියෙන්නේ. උතර තියෙනවා දෙබරවාදයක් හරි බබරවාදයක් හරි මේ හරියෙන් මේ හරිය වගේ තියෙනවා. ඊට සායි මේ හරිය එකක් තියෙනවා දෙකක් තියෙනවා. ඔයාලට පොඩ්ඩක් ඒවා දැක්. මලුසිමට යන්න අපි යනවා ඉන්නේ. තව විනාඩි කොහොමදයි විනාඩි 20ක් වත්. දැන් වෙලා ගියද මචං? වෙලා ගියද? චොකලට් එක කොහේ හරි ඇති. 4:55. 4:55 විතර වෙන වෙලාව. තව යයි කිලෝමීටර් 10කින් විනාඩි 20ක් වච්චයි. මොකද කන්ද තියෙන්නේ. යන් යන ගම වීඩියෝ එක ගමු. පොඩක් කඩේට යන්න කර කර බලු ටික නම් ගත්තා. අද කොහොමද ගේමක් අහලා ගිහින් දැක් ගත්තා ගන්නවා තයි එකක් දෙන්න. ගිහලා බලමු ඉස්සරහට. කොච්චර අමාරුයිද කියලා දන්නේ. වාහනේ ප්‍රශ්ටකේ තමයි ඉන්නේ. සමහරක් තැන්වල ගොඩක් දුරට දැන් මේ කන්ද නම් ප්‍රශ්ටකේ තමයි යන්නේ. හින්ද එමින් යන්න වෙන්නේ. අපි ගිහිල්ලා බලමු. උඩට ගිහිල්ලා බලමු කොහොමද ගමන සහ ගමනේ ප්‍රතිඵලයක් තියෙනවද කියලා බලමු උඩට ගිහිල්ලා. වැඩේ කරන් දිසා කවුරු මේ කවුද කියන්නේ ලොකු මේ හරිය ලොකු අවදානමක් ඉන්නවා මේ කරන්නේ කියන්නේ කවුරු වාහන ලොකුවට නැහැ ඒක මේක මේ විදිහට කරන්නේ මට අර පැත්තේ සම්මත වෙනවා වීඩියෝ එකක් ගන්න දෙයක් නැහැ මොකද එල්ලිලා නේ ඒක වචන ලේසි ඊකටම කන්ද එනම් බලාගෙන ඉන්න මේක තමයි පාර මොකක්ද කන්ද තියෙන්නේ ශ්‍රීවිල් එන්න පුළුවන් ශ්‍රීවිල් වල එන්න පුළුවන් වෙයි මම දැනට නම් අපි ආව ලුඹුල පැත්තෙන් හොත් ශ්‍රීවිල් වල ආව දැනට ඉස්සරහට මොන වෙයිද කියලා දන්නේ නැහැ බලමු ඉස්සරහට ගිහලා ශ්‍රීවිල් එක අදින්න බැරි තැන් ආවම තියනවා කියලා සාමාන්‍ය ශ්‍රීවිල් එකක් නම් එන්න පුළුවන් ශ්‍රීවිල් එක සාමාන්‍යයෙන් ගන්න බෑ මේ සාමාන්‍ය ඉතිරිය ගන්න අමාරුයි ඇතුළේ ඉඳගෙන සාමාන්‍ය පොඩක් එළියට වගේ ආව නම් තව ගන්න පුළුවන් ඒකින් පිටිකට යන්න අල්ල ගන්න වීඩියෝ එක අමාරුයි මොකද වෙන්නේ ගන්න අමාරුයි එළිලා වගේ ඉන්නේ අත පොඩක් එක දිගට අල්ලගෙන අමාරුයි වීඩියෝ එකක් ලස්සන දෙයක් ගන්න ඕන නිසා තමයි උදේට මේ හරි ලොකු ප්‍රශ්නයක් නෑ අවදානම් හතතරම බිමට වැටුණා. අර හයියෙන් යන්නේ වෙලාව වැඩි හයියෙන් යන්නේ නැතිඳා කන්දනේ සාමාන්‍යයෙන් දාන ඉස්සර වගේ ඉන්නේ පයින්නත් පුළුවන්. මෙතනින් ගහලා තියෙන බෝඩ් එක අපි හරියට දැක්කේ නෑ. මෙතන බෝඩ් එක තියෙනවා. මෙතන ගෝගාප්ප එකක් තියෙනවා. ගෝගාප්ප. මෙතන බෝඩ් එක දාලා තියෙනවා. ආදෝෂින කුංචි ලෝකාන්තය කියලා view point එකට. යා ඔයාලා ඉන්නවා නම් මෙතන ටක් ගාලා ගන්න පුළුවන්. දැන් අලුතින් මම හිතේ බෝඩ් එකක් ගහලා තියෙනවා.
මාරව ලස්සනයි. මාරව ලස්සනයි. පරිසරය නම් මාරව ලස්සනයි. මම හිතන්නේ පාරක් දැන් හදපු හින්දා මාරව ලස්සනයි. එන්නේ අපේ අනිත් ට්‍රීවිල් එක. අනිත් ට්‍රීවිල් එක එනවා. හරියට. මම මේ පැත්තේ ලොකු කේස් එකක් නෑ. අනිත් පැත්ත ලවුන් ගත්තා. ඒ පල්ලමක් නේද කොල්ලෝ. මේ පිටියම හංසේ. මාව එක බයිද මොකද? අපුින්ද මාර ලස්සනයි. පාරේ ඉන්නත් ලේසි. මේ පැත්තේ මාර ලස්සන පරිසරයක් වෙනවා. බලමු අපි ගිහිල්ලා අපි හිටියේ දා නාරංගල ඉයරේ. නාරංගල හොයාගන්න පුළුවන්. බලමු මොන් තාම පැත්ත හොයාගන්න බෑ එකපාරට ආපු හින්දා. බලමු බෑක් කැම් එකෙන් බලලා උන්ට බලමු කොහොමද තත්ත්වය කියලා. මාර ලස්සනක් මේ වගේ පරිසරයක් මැද්දේ යනවා පට්ට විදිහට ආස කරා. හැබැයි මඩොල් සීමේදී මම මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු නැති වෙච්ච දෙයක් තමයි මේක. මඩොල් සීම කැම්පින් එකේදී මම මේක ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වම් පැත්තට අල්ලද්දි වෙහෙමින් සරේනවා. එතකොට මට බර වැටුණා. මේ විස්ට් එකක් මැද්දේ යනවා කියන්නේ මේ හරි පාර පොඩක් අවුල්. මම හිතන්නේ ඒකත් හදන්නේ. නෑ පොඩ්ඩයි තියෙන්නේ. ගොඩාක් දුර නෑ ඒකත් ආයුධති හදලා තියෙන්නේ. අද බලන්න. මාර ලස්සන පරිසරයක්. දේවත්තක් මැද්දේ මේක සම්පූර්ණව කියන්නේ ආයේදී මේ ඇස් දෙකෙන් දකින්නත් මාරයි කියලා නිම කරන්න බැරි ලස්සන වීදුම මැද්දේ ඒවත් මැද්දේ ලස්සන නවල වීඩියෝස් එක ඇවිත් කියනවා මාරව ලස්සනයි මාරව ලස්සනයි. මම නොසිතු දෙයක් බලාපොරොත්තු නොවුණු දෙයක් මෙතනින් හම්බුණාද අපිට ජෙන්ටි සෙටප් කරන්නත් තියෙනවා. බලමු ඉතින් වාහන දෙයක් කරා මාරම ලස්සනයි. වව් මේ විව් එක නම් කියලා වැඩක් නෑ. කියා ගන්න වචන නෑ සමහරට. මාර ලස්සනයි. වව් මේ මාරම ලස්සනක් තියෙනවා. මේවට කවුද ආස නැත්තේ? මේ වගේ පරිසරයක සාමාන්‍යයෙන් අපි ගාල්ලේනේ මේ වගේ පරිසර අපිට සාමාන්‍යයෙන් හම්බ වෙනවා අඩුයි. මේ වගේ පරිසරයක් නැහැ ගාල්ලේ කොහොමද මේ වගේ පරිසරයක්. මම විස්ට් එකක් සාමාන්‍යයෙන් උදේ ස්පීඩ්වොක් එකක් බලා ගන්න පුළුවන්. උදේ 5:00ට සාමාන්‍යයෙන් ඒ කාලෙක සමහරක් කාලවලට උදේ 5:00ට කොහේ හරි ගියොත් 6ට නෙවෙයි 4ට 3ට වගේ වෙලාවට ගියොත් 3ට 4ට 5ට ගියොත් සාමාන්‍ය ලස්සන විස්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒත් මේක හැදෙන වෙදින උලඟ සීතල උලඟ
marvelous. Wow. Marvelous. Otak ni udah answer. Udah membayar mangat udah. Udah mah itu dulu udah. Ih, mang kakul dangi. Ya. Ya. Ini udah parah ini. Parah putak. Aul. Pulukuan කියන්නේ පාත වාහන වල එන්න එපා කවුරු. එන්න අමාරුයි. බයිසිකල්, ත්‍රී වීල් අවුලක් නැහැ. පාර නම් එන්න බෑ. මොකද අගෝ මේ හරිය දැනට ලොකු අවුලක් නැහැ. පාර හදලා සාමාන්‍යයෙන් හදමින් පවතින පාරක් වගේ. කලින් නම් මම දන්න විදිහට මේක සෑහෙන අපලම තියුනේ මම දැක්ක වීඩියෝස් එක. සෑහෙන අපලම වෙලා තියුනේ. දැන් නම් පාර ගැන ඉතින් කරන්න දෙයක් නැහැ. මාර්ගයේ මැදින් මේ කියන්නේ. අම්මෝ. පොඩම බස්. මට කි. ආල්දිනා. නෑ පොඩ්ඩක් ගාවුණා උලන්න. ගල්දිනේ මාරව ලස්සන පරිසරේ නා. යා ඈ. ඔව්. සාමාන්‍යයෙන් අපි බලමු පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා මිනිවර්ලෙන්ඩ් එකේ කවුරු ඉන්නවද කියලා. පේන තරමින් නැහැ. කවුරුත් පේන්නේ නැහැ. බලමු ටෙන්ට්ස් සෙටප් කරලා තියෙනවද කියලා. එහෙම නැත්නම් අපි ටෙන්ට්ස් ටික මෙතනින් සෙටප් කරමු. අපිට දාගන්න ශ්‍රීවිල් සාමාන්‍යයෙන් දාන්න අමාරුයි. එතෙන්ද වාව් මේ තියෙන උලන් කපුල්ල. මේරි කවුරුත් නැහැ. අද මට පේන විදිහට කවුරුත්ම නැහැ. අපි විතරක්ද මන්ද බලමු උඩට ගිහිල්ලා කවුරු හරි ඉන්නවද කියලා. කවුරුත් නැහැ. මිස්ට් එක ඉන්නක් ගන්නේ වැස්සට. මේ පැත්තේ සම්පූර්ණ මිස්ට් එක. මෙතනින් ඌලන් කපොල්ලක් තියෙනවා. එන අය බලාගෙන පැටෙන් එහා පැත්තට යන්න එපා. ඒක සෑහෙන බානක වැඩක්. අපේ ට්‍රීවිල් දෙක අපි දාගන්න පල්ලෙහාටම ගන්න අමාරුයි. සාමාන්‍ය ට්‍රීවිල් එකක් ගන්න අමාරුයි. ගන්න බෑ බයික් එක තමයි ගන්න පුළුවන්. අපි පොඩක් උස්සලා කරලා 70 හරවලා මේ අයියේ වීල් ගන්න අමාරුයි. ගන්නයි. හරි ගන්න. අවුලන්නේ. ගතයි. ගතයි. ලෝකේස් එකක් නෑ. යා පැත්තේ අර ගල් දෙක මැදි ගලක. හරි. ඔබ ගද්දි බලාගෙන ගනින් අංශක. යට් ලයිට් එක දාලා නෑ. යට එක වැටලා නෑ. දැන් හොඳ. බොඩි කිට් එක මගේ රත්තරනේ මට යදන්න බෑ බලාගෙන ගනි. හා. හරි. හොඳයි ගනි. පස්සට නෝක. තව ගනි. හරි. සෙට්. අපිට නියමයට සෙට් වුණා වට ප්ලේස් එක. දිව්‍ය ලෝක කියන්නේ ඉක්කන්ට charger rechargeable එකක් තියෙනවා අරන් යනවා. මාරම ලස්සනයි. ශ්‍රීල් එක විතර තියෙන්නේ. ඔයයේ ඈ ඔතන ගාමු 6% එක ඔතන ගා. හරි. ඉතින් අද මෙහි නම් අර කුඩල් ඉන්නකම් කොබල ඉන්න ලොකු කුඩල් එක. සිද්ධා ලේප එකක් හරි කුඩලු නිවාරණය වෙන්න හරි කුඩලු නිවාරණය. සිග්නල් මෙතනින් උඩට යන්න. මම නම් සිග්නල් උත් ගාව කකුල් දෙකේ. හරි. වෙලා ඉඳලා කිව්වේ ඉන්න කන්න. මොකද කිව්වේ? කවුද කිව්වේ? උන්ට ඇහින්නේ. එස්. අරගොල්. අරගොල්.
මේ නදුන් බලාගෙන මේ විදහාම මෙන්න කවු මෙන්න බෝතල් කටුව ඈ එක්ක පේන තැනකින් තියන්න ඕනේ මේකට අල්ලහම ගලවන්න ගලවන්න කිය කැම්පින් ගමන සුන්දර නැහැ සුන්දර නැහැ කියනවා නම් ඒක මම බොරු වෙලා කූඩෙල්ලෝ දැනට නැහැ ඉන්නවා සිරප්පුවල ඉන්නවා මේ යා ඈ ඇති කියලාද කියන්නේ මගේ ටිකක් අඩුයි මම මේ සිග්නල් එකත් තියලා මුළු කකුලෙම ගියා උඩ හරියට නා එහෙනම් මගේ ටිකක් අඩුයි අනිත් අය හට්ටි ගහුනේ දැන් 20ක් විතර ඉන්නවා ඔව් ඒක තමයි කුඩු කරලා බං ඔය පොඩ පේන තැනකින් හරි දාහම් මිනිස්සෙට බං ඔව් මේ බලහන්කෝ ඉතින් ඔව් බං සි ඇයි බං බෝතලේ කුඩු කරන්නේ බොන බෝතලේ මම මෝඩේ වැත්තට මෝඩ වැඩ තමයි තමයි කතා කිව්වොත් ඒක මම මෝඩ වැඩ මෙතන ඉන්න පා කුඩල් එක්ක මගේ නම් පුතේ ඒක කුඩල් එක්කවත් නැහැ को ජැක්නෝල හායි බල්ලෙක් ඉන්නවා කොහෙ ගියත් කැම්පින් කරන මං හිතන්නේ යාලා ඒ තැන් වලටම විතර තමයි ඉන්නේ ගොඩක් දුරට පොඩි පැටියෙක් හරි මොකෙක් බල්ලෙක් නම් ඉන්නවා තමයි ගොඩක් දුරට මං දැකපු තැන මේ නාරංගල යද්දි බල්ලෝ දෙන්නෙක් හිටියා මේක නම් ඇතුළට යන්න පොඩ්ඩක් අමාරුයි මේ පා කුඩල් ළඟට නගිද්දිම තේරෙනවා මොකද හීතල වෙලා යනවා අපි මේ තර කැලලක් එන්නයි පාර පැත්තට පොඩි හෙලෝ ගයිස් අපි ආවා අයිලි කරලා වැඩේ සෙටප් කරා ටෙන්ට් එක ගහලා තින්නේ ටෙන්ට් එක මෙතන මේ අපිට තියෙන කොන්ක්‍රීට් එකක් තියෙන එතන ගහන්න පුළුවන් ටෙන්ට් එකක් 6% එක 4% එක ගහුවා ඒ දෙක ගහන්න පුළුවන් එතන අපිට මාරණක් වුණාද අපි අද හදන්න ඉතින් රයිස් එකක් තමයි රයිස් එක හදන්න එළවලු කපලා සේරම කරලා කරගෙන යද්දි හාල් එක බැලුවා කොහෙද කියලා හාල් එක නැහැ හාල් එක මං හිතන්නේ බිලේ තියෙනවා බිලේ තිබුණට හාල් එක අපිට දීලා නැද්ද දන්නෙත් නැහැ මොකද දන්නේ කොහොම හරි මගේ හැලුනේ නැහැ හාල් එක මිසින් වෙලා ඊට පස්සේ අපි හදන්න හිතන් ඉතින් චීස් පැස්ට් එකක් උදේට අපි හිතනවා දැන් අපි හදන්න දැන් බාබකියු එකයි ඊට පස්සේ හාල් එක මිසින් වෙලා ඊට පස්සේ අපි ඊරට උදේට හදන්න හිතපු චීස් පැස්ට් එක දැන් ගහන්න කියලා තමයි බැලුවේ දැන් බාබකියු එකයි චීස් පැස්ට් එකයි තමයි කරන්නේ නේ එතකොට ඩ්‍රම් ස්ටික් තියෙනවා බඩේරිඟු තියෙනවා ඒ සේරම ටික ගාලි වෙලා කොම්ලෝ නිදාගන්නද good night බලමු වැඩි නම් සෙටප් වුණා ලස්සනටම බලමු බෑක් කැම් එක දාලා බලමු සෙටප් වෙච්ච විදිය ටෙන්ට් ටිකත් ට්‍රිවිල් ටිකත් ලස්සන ළඟටම ආවා ඒකෙන් අපි ලයිට්ස් එකත් කිසිම අවුලක් වුණේ නැහැ බැටරියෙන් ගන්න පුළුවන් වුණා අපි බලමු කොහොමද වැඩ වෙච්ච විදිය එතන අපේ පැස්ට් එක හැදෙනවා පැස්ට් එක හැදෙනවා ඔතනින් පැස්ට් එක හැදෙනවා අපේ එතකොට චාකෝල් අයියෙන් චාකෝල් එක පත්තු කරගන්න මාර්ගේ වන්දින කට්ටිය මෙතින් අපේ සෙටප් එක සෙටප් එක වැදුනා නියමෙටම ටෙන්ට් එක ළඟ සුපිරියටම වැදුනා අර පැත්තෙන් තියෙන හඳ පායලා මෙතන විදුම ඉඳ පේන්නේ යා මෙතනින් හඳ පායලා තියෙනවා මිස්ට් එක ලොකුවට නෑ දැන් ගියා ඉතරේ මිස්ට් එක තා ආයේ දැන් හරියට වෙන්නයි මේ ලයිට්ස් නියමටම සෙට් වුණා ලයිට්ස් ටික කරන්ට් එක ගත්ත ට්‍රිවිල් එකේ බැටරියෙන් එතන තියෙනවා ඔල්ලක ට්‍රිවිල් එක සෙට් එකම තියෙනවා ගිනිමැලේ තාවකාලික ලෙස ගැහුවා මෙතන වැඩි වෙලා තියෙන එක නැහැ ඔක වැඩි වෙලා තියෙන ගන්න නැහැ ඔය පොඩි පොඩි තරනේ එතන ඒක සුපිරියට යනවා මෙතන බාබකියු එකට සෙට් වෙනවා අපේ ඔම්ලට් එකක් මෙතන යනවා එතකොට පැස්ටා එක මෙතනින් තව ටිකක් තියෙනවා තම්බන්න මෙතනින් තව ටිකක් තම්බලා දිනවා
අද සෙටප් එක නම් නියමයට සෙට් වෙලා තියෙනවා. දැස්සත් නැහැ. කුඩල් උන ටිකක් තියෙනවා. බෝක් එක මෙහෙම තියෙනවා. මේ කිසි දෙයක් කරන්න බෑ වුරුත් නැහැ. නිකන් අපිට හිතන විදිහට අපි ෂේප් එක ගහනවා. ඉතින් දැනුමින් පොඩි දැනුමින් උයන්න එක්ස්පර්ට්ස්ලා නැහැ මෙතන කවුරු. අපිට පුළුවන් විදිහට අපි ගහනවා. ඒ ඔක්කොම එකපාර දාන්නපා ටිකක් කියා. ඔය ටෙන්ට් වලට ඇවිල්ලා නැත්තම්. අඩු වෙන දා. දර්දියක් කඩලා තියාගන්න. ඒත් ආයේ උඩ බාබු කිව්වද? බාබු කිව්ව දෙවිද හදනවද? හා හරි දින් පොක් එක. පොඩක් කලවමෙම ගන්න කලවම් කරලා. ඔව් අද නම් ගින්දර තියෙනවා ඊයේ. හරි අද වල හොනේ. ඊයේ ගින්දර වලට මැරෙන්න හැදුවා. ගින්දර යන තියෙනවා සුපිරියටම. දාතේ කවුරු දාතේ? ඇස්ටාරියක් දාන්න මැද දැම්බෙන්න ඕනේ. අපඩක් බෝඩලේ බා. ඔව් අකුල ගනින්න. එල් දාගමු. බා දාන්න මේ ඔතේ දදින්න ඕනේ පොඩ්ඩක්. අයින් කරා මම දාන්න මොකද්ද තින්දුද ඔව් කමන්නේ ඔක දිච්චයි ඔක අහන්න හරි පුළුවන් අහන් ඉන්න හරි පුළුවන් කන්දේකට බා උඹ කැමති ඒවා මම හදලා දියන්නේ මම නෙවෙයි දාලා තින්නේ දැන් ඕක අයියා ගාවනේ සඳුන් පුතක් අනේ දරුවෝ දාමු පොඩි දාමු නෑ දාමු අවුලන්නේ hah मैं कमरने है वो विशेषण है वो आरे पेटी आते ना था आरे छोटा ने पेटी लोग नादुन सरे गियන්නේ දාගත්ත කැරට් ටික දැන් කෑ ගහන්න එපා රම් මේ ඉගෙන ටික දාගන්න දාලා කෑ ගන්න අපි දාමු බිත්තර මේක දැන් හදු බලන්න terdah dah ada kan down dong kursi kat down deng list dane antimata bodoh මට චීස් කෑලි දාන්න. අපි දාමු චීස්. චීස් ටික මුලින් දාන්න මම රම්පු උනායි. අදන්න කවුරුත් දන්නේ නැහැ කෑම. අදිබ එලෝ ටික හොඳට වැහෙන්න තියෙනවා මෙතින් බා
මේකනේ මට කරන්න දෙන්නේ නැහැ රාජකාරී. හරි. ඔය ඉතින් හැලෙන්නේ කොයිද? කුරු ගාලවත් නැහැ නේ. පොඩ පස්සට ඕක දියා. පොඩ මේ කරන්නේ පොඩ මේ කරන්නේ. फ्रेश मिल्क की वैरायटी है बा ओको विरुगरे दमको නැත්නම් මදි මම පොඩ්ඩක් වැඩි වගේ ලයින් එකක් ගන්න ස්ටාර්ට් කරලා තුනලා ඒක තමයි කිව්වේ ලෝකේ මේකට ඒ වුණා. උණෙන් ගෙනාගෙන එපා ඉන්නේ බෑවට. කමන්නේ අන්න බලන්න පොල් දෙක දාන්න එපා කිව්වනේ. කවුද මාව කොහෙද ගියේ මේක දීජල වෙනවා බා ඇන්කර් පෙට්ටිය පිච්චෝවම නියමයි. නියමයි. Halo guys, udah lah, mau pilih itu kamar itu lah kamar ini aku dia lihat dan kita di patta marui masih nih itu dia patta negatif nona mau tuh nih sunrise ke balan nona mau tuh negatif nona juga udah balan baru mistake atik තිවුරොත් නම් මාර ලස්සනති. එහෙනම් guys good night. හෙට උදේ හම්බෙමු.